සල්ලිවලට ගන්නත් බැරි කර්මාන්ත ශාලාවක හදන්නත් බැරි ලෝකෙ තියෙන වටිනාම දෙයක් ඔයාගේ ඇගේ තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ලෝකේ කොහේ ගියත් ශ්‍රී ලාංකිකයෝ වගේ උතුම් හදවතක් තියෙන මිනිස්සු ජාතියක් හොයාගන්න අමාරුයි. දානය කියන වචනයම අපේ ලේවලට ගිලා බැහැලා තියෙන දෙයක්. අද මම කතා කරන්නේ කෑම වේලක් හරි සල්ලි හරි දෙන දානයක් ගැන නෙවෙයි. තමන්ගේ ශරීරයේ තියෙන ජීවය තව කෙනෙක්ට දෙන ජීවිත දානයක් ගැන. රුධිරය කියන්නෙම කෘත්‍රිමව හදන්න බැරි දෙයක්. ඒව තව කෙනෙක්ට ලැබෙන්නෙත් උතුම් මිනිස්සෙක්ගෙන් විතරයි. අපේ රටේ රෝහල්වල සාමාන්‍යයෙන් දිනකට රුධිර ඒකක 800,000ක ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ඕනේ. ඒ කියන්නේ සෑම මිනිත්තුවකටම ඔයත් මාත් ජීවත් වෙන මේ ලංකාවේ කොයි හරි තැනක තවත් ජීවිතයක් ලේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම අපේ රටේ ලේ නැති වුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? හදිසි අනතුරක් වෙලා රෝහල්ගත කරපු රෝගියෙක්, එහෙමත් නැත්නම් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න යන අම්මා කෙනෙක්, එහෙමත් නැත්නම් පිළිකාවක් හැදුණු අපේම සහෝදරයෙක්, මේ අයට අත්වෙන එකම ඉරණම තමයි මරණය. බඩගින්නේ ඉන්න මිනිස්සෙක්ට කෑම ටිකක් දුන්නොත් ඒ බඩගින්න නිවන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක්ට ලේ ටිකක් දන් දුන්නොත් ඒ මිනිස්සයාගේ මුළු ජීවිතේම රැකගන්න පුළුවන්. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයේ ලේදන් දීමේ කඳවුරක් අප්‍රේල් 16 වෙනිදා මතුගම ශ්‍රවණාගාරයේ සංවිධානය කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයත් මේ අවට කෙනෙක් නම් අනිවාර්යෙන්ම උදේ 9 වෙද්දී එතනට එන්න. ගොඩක් දෙනෙක් ලේ පරිත්‍යාග කරන්න බයයි ඇඟ දුර්වල වෙයි කියලා. නෑ, එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ ඇඟේ තියෙන අමතර ලේ ප්‍රමාණය තමයි අපෙන් ගන්නෙ. ඉතින් ඒ ගත්ත ලේ ප්‍රමාණය පැය කිහිපයකින් ආයෙමත් අපේ ඇඟේම නිෂ්පාදනය වෙනවා. ඔයා පරිත්‍යාග කරන ලේ වලින් හෙට තවත් අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දරුවව සිප ගන්න දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දරුවෙක්ට තමන්ගේ තාත්තා එක්ක සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. අපි හැමෝම මැරෙන මිනිස්සු. අපි මැරුණම මේ ඇඟත් එක්ක මේ ලේ ටිකක් පොළවට දිරලා යනවා. හැබැයි අපි ජීවත් වෙලා ඉන්න කාලේ ලේ බිඳුවකින් තව කෙනෙක්ට ජීවිතයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සෙක් විදිහට අපිට කරන්න පුළුවන් උතුම්ම දානය. ඔයා මේ වෙනකම්ම මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ඔයා ඇත්තටම ගොඩාක් හොඳ මිනිස්සෙක්. තවත් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න, එහෙම නැත්නම් මේ මොහොතේත් හුස්ම ගන්න බේරදරන තවත් ජීවිතයක් බේරගන්න ඔයාට ලේ පරිත්‍යාග කරන්න බැරි වුණත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා.